අයිබෝවන් කියලා හැමෝම පිළිගන්නවා. බොහොම ආදරෙන් මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකට මම ඔයාලව පිළිගන්නවා. Care Story in the UK. මගේ නම සොනාලි. මම දැනට ජීවත් වෙන්නේ UK ඔක්ස්ෆර්ඩ් වල. මම මෙහෙට එන්නේ 2023 මාර්තු 13 වෙනිදා මගේ ෆැමිලි එකත් එක්ක. ඇත්තටම කිව්වොත් මුලින්ම කෙයාගිව එන්න නෙමෙයි උවමනාවක් තිබුණේ. මේක 2022 සැප්තැම්බර් මාසේ 23 වෙනිදා හිතට ආපු සිතුවිල්ලක් තමයි මේ අද මෙතන මෙහෙම කෙයාගිව කෙනෙක් විදිහට එංගලන්තෙට එන්න මට පාර පෙන්නුවේ. මගේ දුව හම්බ වෙලා ගෙදර ඉන්නකොට මම වැඩ කරේ සෞඛ්‍ය අමාත්‍යාංශේ. මම දුව හම්බෙලා නෝපේලේ ගෙදර ඉන්නකොට මට මතක් වුණා මගේ යාළුවෙක් මගේ කැම්පස් එකේ යාළුවෙක්ගේ අක්කා කෙනෙක් ඉන්නවා ඉංග්ලන්ඩ් වල. එයාට නිකන් කතා කරලා බලන්න ඕනේ කියලා හෙලංක නංගිට මම නිකන් මැසේජ් එකක් දානවා. එයා ඒකට රිප්ලයි කරනවා. අක්කේ මොකද මොනවද දැනගන්න ඕනේ කියලා. ඒ වෙලාවේ මම එයාට කතා කරලා කියනවා නංගි මට මෙහෙම එන්න ආසාවක් තියෙනවා. මං කොහොමද ඔහෙට එන්න ඕනේ. ඊට පස්සේ නංගි මට කියන්නේ අක්කේ මම නම් ගොඩක් දේවල් ගැන දන්නේ නැහැ. මගේ හස්බන්ඩ් ආවට පස්සේ අපි කතා කරමු කියලා. පැයක්වත් යන්න හම්බුනේ නැහැ. මල්ලි නංගි දෙන්නම් මට කතා කරා. එයාලා මට කිව්වේ අක්කේ යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න කියලා. ඉතින් මම යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන්න හැමදේම හදාගෙන තිබ්බේ. ඒ වෙද්දි මම ට්‍රාන්ස්ලේෂන් ස්ටඩීස් හොන ඩිග්‍රී එකක් තිබුණා මට. ඉතින් ඇහුව කොහොමද IELTS කරන්නේ නංගි? ඔයා කොහොමද පාඩම් කරේ? මේවා විස්තර ඇහුවට පස්සේ නංගි කිව්වා අක්කේ මම නම් ගොඩක් කාලයක් පාඩම් කරලා මෙහෙම කරගත්තා. ඉතින් මම බැලුවා මට කරන්න මට ක්ලාස් යන්න වෙලාවක් නැහැ. මොකද තව පුතාලා දෙන්නෙක් ඉන්නවා. යාලා ඉස්කෝලේ යනවා. ඒකින්ද මට ක්ලාස් යන්න නම් වෙලාවක් වෙන්නේ නැහැ. YouTube එකේ වීඩියෝස් බැලුවා. සති දෙකයි ඒකත් බලන්න හම්බුනේ. මොකද දරුවගේ වැඩත් එක්ක ඒවා ඔක්කොම කරගන්න බැරි වුණා. සති දෙකක් වීඩියෝ බලලා ඉවර වෙලා ඔක්තෝබර් 16 වෙනිදා IELTS ඇකඩමික් කරා. කියන්න සන්තෝසයි. ඇකඩමික් ඕවරෝල් 6 ස්කෝර් කරන්න පුළුවන් වුණා. පස්සේ යුනිවර්සිටි වලට ඇප්ලයි කරා. මට ආව යුනිවර්සිටි ඔෆ් හර්ට්ෆෝඩ්ෂයර්, නෝතම්බ්‍රියා දෙකකින් හෝ තවත් වෙස්ට් ලන්ඩන් මට මතක හැටියට යුනිවර්සිටිස් 3කින් මට ඔෆර්ස් ආවා. එකක් නම් අන්කන්ඩිෂනල් අනිත් දෙකම කන්ඩිෂනල් ඔෆර්ස් මට හම්බුනේ. ඉතින් ඔෆර්ස් ආවට පස්සේ මොකද කරන්නේ? දැන් යුනිවර්සිටි යනවද නැද්ද? ඇත්තටම කිව්වොත් UK එන්න ආසාව කියන එක විතරයි මගේ ඔළුවේ තිබුණේ. හස්බන්ඩ් කිව්වට පස්සේ ඉතින් එයාත් සාමාන්‍යයෙන් මං කියන දෙයක්කට කවදාකවත් අහක බලන කෙනෙක් නෙවෙයි මගේ හස්බන්ඩ් කියන්නේ. මොනවාද කරන්න ඕන කොහොමද කරන්න ඕන ඒ ටික ඔයා කරන්න මම සල්ලි හොයලා දෙන්නම් කියන තැන තමයි එයා හිටියේ. පස්සේ මම හෙව්වා එදා ඉඳලා UK ගැන UK කියන රට මොන වගේද මම මොනවද ඇවිල්ලා මෙහි කරන්නේ මම කොහොමද ඉගෙන ගන්නෙ මම මොනවද ඉගෙන ගන්නෙ කොහොමද මම ඉගෙන ගන්නකොට පොඩි එක්කෙනා බලාගන්නේ ඔය සේරම දේවල් මම දන්න කියන කට්ටියකින් ඇහුවට පස්සේ අන්තිම කමෙන්ට් එක උනේ ටිකක් අමාරුයි. ළමයි 3 දෙනෙක් එක්ක ඇවිල්ලා ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා ගොඩ යන එක ටිකක් අමාරුයි. ටිකක් නෙමෙයි ඇත්තටම කිව්වොත් අමාරුයි කියන තැන තමයි හැම කෙනාම මට කිව්වේ. කොටින්ම මම හෙලංක නංගිගේ හස්බන්ඩ්ගෙන් ඇහුවා මෙයාත් කිව්වේ අක්කේ පුළුවන් නම් වර්ක් පර්මිට් එකක් හොයාගන්න මේක ටිකක් අමාරු වැඩක් කියලා. මොකද එයාලට ඒ වෙද්දි එක බබයි හිටියේ. ඒකින්ද එයාලට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ මම හිතන්නේ. නමුත් එයාලා අපේ තත්ත්වේ බලලා එයා මට කිව්වා අක්කේ ටිකක් අමාරුයි මේක. පස්සේ ඉතින් ඒත් මට අතාරින්න හිතුනේ නැහැ. මොකද දැන් ඇත්තටම කිව්වොත් UK ජීවත් වෙන්න පටන් අරන් ඉවරයිනේ මම. ඒකින්ද එහෙම ඉද්දී FB එකේ තියෙනවා දැක්කා Global Care Solutions කියලා එකකින් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා caregivers ලා ගන්නවා UK වලට. මේක යාළගේ අන්තිම බැච් එක. මම ඉතින් මගේ අප්ඩේටඩ් CV එකක් දැම්මා. මොකද මම 2010 ඉඳලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන්නේ. ඒ වෙද්දී අවුරුදු 12ක එක්ස්පීරියන්ස් තිබ්බ සෞඛ්‍ය අමාත්‍යාංශයේ. මම දැම්මා ඇප්ලිකේෂන් එකක් දාලා
22 දෙසැම්බර් 4 තමයි මම ග්ලෝබල් කෙයා එකට ඇප්ලිකේෂන් එක දාන්නේ. 15 වෙනිදා මට එනවා පළවෙනි ඉන්ටර්විව් එක ග්ලෝබල් කෙයා එකෙන්. එයාලා මාව ඉන්ටර්ව් කරනවා. ඊට පස්සේ ඒ වෙලාවේ කියනවා හරි මං ඔයාව හෙට අනිද්දා දවසකම ක්ලයන්ට් ඉන්ටර්විව් එකට දානවා කියලා. ඊට පස්සේ දෙසැම්බර් 16 වෙනිදා මට ක්ලයන්ට් ඉන්ටර්විව් එක හම්බුණා කෙයා අවුට්ලුක් කියන කම්පැනි එකේ. ඒකේ ඒජන්ට් කෙනෙක් එක්ක මගේ ඉන්ටර්විව් එක තිබුණා. මට ඒ වෙලාවෙම කිව්වා ඔයා ඉන්ටර්විව් එක පාස් ඔයාට මේ ඔෆර් ලෙටර් එක දෙනවා අපි කියලා. ඒ වෙද්දී මම ඇත්තටම මෙතන ගණන් කතා කරන්නේ නැහැ. මොකද දැන් එයාලගේ එදා ආපු ගණනුයි අද ආපු ගණනුයි වෙනස් හින්දා මම ඒ ගණන් ගැන කතා කරන්නේ නැහැ මෙතනදී. ඇත්තටම කිව්වොත් ඒ වෙද්දී සල්ලි භාගයක් අපි හොයාගෙන හිටියා. අපි හිතපු ගාන වගේ භාගයක් අපි හොයාගෙන හිටියා. මොකද අපේ ව්‍යාපාර තිබුණා කියන්නේ බස් දෙකක් වෑන් ලෝරි වගේ අපි ව්‍යාපාරයක් කරේ. කුරියර් සර්විස් එකක් කරා මගේ මහත්තයාගේ එයා ජොබ් එකක් කරන ගමන්. ඉතින් මේ දේවල් එක්ක අපිට ලොකු අමාරුවක් වුණේ නැහැ සල්ලි හොයාගන්න. මොකද එකපාර අපිට සල්ලි දෙන්න උවමනාවක් වුණෙත් නැහැ ග්ලෝබල් කෙයා එකට. එයාලා පියවරෙන් පියවර තමයි සල්ලි ගත්තෙත් හැම දෙයකටම. නමුත් අපිට කිව්වා අපිට පෙබරවාරි වෙද්දී යන්න ලෑස්ති වෙන්න කියන පණිවිඩෙත් එක්ක තමයි මගේ පළවෙනි ඉන්ටර්විව් එක ඒගොල්ලෝ ගත්තේ. එහෙම ලෑස්තිද? ඔයාට ඩ්‍රයිවිං ලයිසන් එක තියෙනවද? ඒ ඔක්කොම බලලා තමයි ඒගොල්ලෝ මේක ඉන්ටර්විව් එක පටන් ගත්තේ. මම එතනදි කිව්වා මට ලයිසන් එක තියෙනවා අනිත් සුදුසුකම් ඔක්කොම තියෙනවා. ඇකඩමික් නෙමෙයි ඇත්තටම ඕන උනේ මේ වර්ක් පර්මිට් එකක් ගන්න ජෙනරල් එක ඕන උනේ. ඒකෙත් 5යි ඕන උනේ. නමුත් මට ඇකඩමික් 6ක් තිබුණ හින්දා මම ඒක දැම්මා. කොහොම හරි ජනවාරි මාසේ වෙද්දී කොස් එකක් ආවා මට. ඒ කියන්නේ මෙහි දෙසැම්බර් මාසෙම මෙහි වැඩ කරන්නේ නැති හින්දා. ඒ කියන්නේ දෙසැම්බර් 20න් පස්සේ විතර මං හිතන්නේ UK වල ගොඩක් තැන්වල වැඩ කෙරෙන්නේ නැහැ. මේ නත්තල හින්දා අලුත් අවුරුද්ද හින්දා ඒ දේවල් හින්දා නැවතිලා තියෙන්නේ. හරියටම ජනවාරි 5 වෙනිදා ඕ 6 වෙනිදා මට මතක හැටියට මට කොස් එක හම්බුණා. කොස් එක හම්බුණාට පස්සේ මං ඉතුරු මුදලකුත් දුන්නා ඒගොල්ලන්ට. ඊට පස්සේ යාලා අන්තිම මුදල මගෙන් ඉල්ලගත්තේ වීසා එකක් ආවට පස්සේ. ඒ දේවල් ඔක්කොම කරගෙන පෙබරවාරි 8 වෙනිදා මට වීසා එකක් හම්බුණා. ඒ කියන්නේ අපේ ෆැමිලි එකටම වීසා එකක් හම්බුණා. ඇත්තටම මේ UK එන්න හිතලා එනවද නැද්ද කියලා හිත හදාගන්නත් කලින්ම UK එන්න හම්බුණා කියන එක තමයි මට නම් ඇත්තටම කියන්න තියෙන්නේ. මොකද අන්තිම මොහොතේදී ගොඩක් අයට කියලා එන්නවත් බැරි තරම් බිසි වුණා. මම අවුරුදු 12ක් වැඩ කරපු සෞඛ්‍ය අමාත්‍යාංශයට ආයිබෝන් කියන්න සිද්ධ වුණා. මට ඇත්තටම ඒක තමයි මට තිබිච්ච දුක. මට දාලා ඉන්න බැරි මේ මගේ රැකියාව කියන එක ඇත්තටම මම ගොඩක් ආසාවෙන් කරපු දෙයක්. ගොඩක් දේවල් ඉගෙන ගත්ත තැනක්. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පළපුරුද්ද කියන එක තමයි අද මම UK ඉන්නවා නම් මට තිබුණ එකම උදව් මෙතනට එන්න. එතන ඉන්න හැමෝමත් මට හරියට උදව් කරා. ඒ කියන්නේ මම නෝපෙලි උදාලා ආවේ. මොකද මම දන්නේ නැහැ ඉස්සෙල්ලා මෙහි ඇවිල්ලා මොන වගේ දේවල් වෙයිද, කොහොමද අපි මෙතන මේක ජීවත් වෙන්නේ කොහොමද, ඒව මොකුත් අපි දන්නේ නැතුව එකපාර ජොබ් එක අතෑරලා ඉන්න තිබිච්ච මේකේ හින්දා මේ අවුරුදු 5 නිවාඩුව දාලා තමයි මම ආවේ. ඒ හැම තැනකදීම මට මගේ සහෝදරයෝ වගේ හිටපු මගේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාංශය හැමෝම මට උදව් කරා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න මගේ හැම හිතවතියක්ම හැම දෙයකදීම උදව් කරා මට. ඇත්තටම කිව්වොත් මට මේ channel එක පටන් ගන්න ඕනේ කියන එක හිතුනේ මම UK එන්න කලින් මම UK එනවා කියලා හිතපු දවසේ ඉඳන් මගේ ෆෝන් එකේ මම බැලුවේ UK ඇවිල්ලා ඉන්න කට්ටිය කරන channel. එයාලා මොනවද කියන්නේ, එයාලගේ ජීවිතේ මොන වගේද ගෙවෙන්නේ, මෙහි වියදම් කොහොමද, එහෙම මෙහි හම්බෙන මේ රැකියාවට අදාළව තියෙන අභියෝග මොනවාද, ළමයින්ගේ ඉස්කෝල කොහොමද, ඩේ කෙයා කොහොමද, ওই වගේ දේවල් විතරයි මම බලන්නේ එදා ඉඳලා.
FB එකේ මට හම්බුණා ශ්‍රී ලංකන්ස් ඉන් UK කියලා පේජස් කීපයක්. මම ඒ හැම එකම සමාජිකයෙක් වුණා. එන්න කලින් ඉඳලා මේ කට්ටිය මේ පෝස්ට් දාන සමහර අයගෙන් පෝස්ට් දාලා මම ඇහුවා මම මෙහෙම එන්න හදනවා මේ විදිය මට මෙහෙම නොදන්න දේවල් තියෙනවා මේවා කියලා දෙන්නවා. ඇත්තටම ගොඩක් කට්ටිය හරියට උදව් කරා. ඒ කියන්නේ නොදන්න දේවල් කියලා දෙන කට්ටිය තමයි ওই පේජ් දෙකේ තුනේම ඉන්නේ. එයාලගේ කිසිම මේ එකක් තිබුණේ නැහැ මේ එයාලා මෙහෙ ඉන්නේ තව එන්න කෙනෙක්ට වලකපන්න ඕනේ කියලා හිතන කවුරුත් ඒ පේජ් වල හිටියේ නැහැ. කිසිම කෙනෙක් ඒක උපහාසයට ගත්තෙත් නැහැ. හැබැයි දැන් නම් මම දකිනවා ගොඩක් වෙලාවට ශ්‍රී ලංකන් UK page එකේ සමහර ප්‍රශ්න අහපුවාම සමහර අය ඒකට ෆනි ෆේස් දාන අය ඉන්නවා. මොකද යන්නේ ඇත්තටම කිව්වොත් කෙනෙක් ප්‍රශ්නයක් අහන්නේ නොදන්න හින්දා. ඒ නොදන්න ප්‍රශ්නෙට අපි ඒකට උත්තරයක් දෙන එක කෙනෙක්ව අවඥාවට ලක් කරන්න ඕන දෙයක් නෙමෙයි මම හිතන්නේ. ඔහොම ඉතින් මම UK ආවා කොහොම හරි මාර්තු 13 වෙනිදා 2023 මගේ ෆැමිලි එකත් එක්ක මගේ පුතාලා දෙන්නයි දුවයි එක්ක මම ආවා UK. දුවට මාස 11යි පුතාලා දෙන්නත් 5 වසරේ 6 වසරේ වගේ හිටියේ දෙන්නම. ඇවිල්ලා මොකද එයාලට ලැන්ග්වේජ් එක ප්‍රශ්නයක් උනේ නැහැ. මොකද එයාලා ඒ වෙද්දිත් එක වසරින් ධම්ම ඉන්ටර්නැෂනල් ස්කූල් දාලා තිබුණ හින්දා එයාලා ලැන්ග්වේජ් එක බැරි එකක් කරගත්තේ නැහැ. එයාලගේ වැඩ කරගන්න එයාලට ඇත්තටම කිව්වොත් ඒක ලොකු පහසුවක් වුණා. එහෙම මං ඒ විදිහට කරගෙන හිටපු එක. මොකද හිතේ පොඩි උවමනාවක් තිබ්බා කවදා හරි රටකට යනවා කියන එක. නමුත් මෙච්චර ඉක්මනට මෙහෙම එකපාරට වෙයි කියලා හිතුවේ නැහැ. ඇත්තටම කිව්වොත් ඒක මේ වෙලාවේදී ගොඩක් ආදරෙන් මතක් කරනවා මගේ හස්බන්ඩ්ගේ මල්ලි සංජය. අපිට හදිසියේ සල්ලි හොයාගන්න බැරි වෙන හැම වෙලාවෙදිම එකපාර ලක්ෂ 50ක් වගේ ලොකු මුදලක් දීලා පොඩි අයියෝ ආගේ වැඩේ කරගන්න කියන ආදරණීය සහෝදරයෙක් අපිට හිටියා. ඒව ගැන ඇත්තටම දුකක් නෑ. එහෙම දාලා ආවා හරි මොනවා හරි කියලා ඇත්තටම දුකක් නැහැ. අපි මෙහෙට ආවට පස්සේ මෙහෙට එන්න කලින් අපිට ග්ලෝබල් කෙයා එකෙන් අපිට උපදෙස් දුන්නා අදුම තරමේ පවුන් 10000ක් අරන් යන්න. මොකද ගිය ගමන් වාහනයක් ගන්න ඕනි. මම ආවේ ඩොමිසිලරි කෙයා. ඒ කියන්නේ වාහනයක් අනිවාර්යෙන් ඕනි ඒ රස්සාව කරන්න. ඒක හින්දා වාහනයක් ගන්න අඩුම තරමේ පවුන් 3000ක්වත් ඕනි. මාස 2-3ක් ජීවත් වෙන්න සල්ලි ඕනි. ඒ කියලා තමයි ඒගොල්ලෝ අපිට ඇඩ්වයිස් කරේ. නමුත් ඉතින් ඒ වෙද්දී ඒ වගේ සල්ලියක් අපි ගාව තිබුණ නැහැ. පවුන් 3000යි ඇත්තටම කිව්වොත් UK වලට එද්දි අපි ගාව තිබුණේ. මං එන්න කලින් booking.com එකෙන් පොඩි Airbnb එකක් බුක් කරා සති දෙකකට. දවස් 10කට වගේ මට මතක හැටියට. ඉතින් ඒක බුක් කරලා අපි එතනට ආවා ඔක්ස්ෆර්ඩ් වල. එතනට ආවට පස්සේ දැනුනේ ඇත්තටම කොහොමත් හැමෝටම දැනෙනවා ඇති හීත්‍රෝ එයාපෝට් එකෙන් එළියට එද්දි හරි පුදුම අමුත්තක් ඒක. ඇත්තටම කිව්වොතින් ලංකාව දාලා ආවා කියන හැඟීමට වැඩිය මේ මොකද මේ කොහෙටද ආවේ කියලා වගේ හැඟීමක් එනවා. මොකද අපි එද්දි මාර්තු මාසේ ගස්වල කොළයක්වත් නැහැ. දැක්කාම නිකන් හරි අමුතුයි. මොකද අපි කොළ පාට රටක ජීවත් වෙච්ච මිනිස්සු මෙහෙට ආවට පස්සේ ඇත්තටම කිව්වොත් මේ කොහෙද මේ වගේ දෙයක් හිතුණ පාර දිගේ එද්දි. ඒත් ඉතින් ඔක්ස්ෆර්ඩ් වලට ඇවිල්ලා එතනට ආවට පස්සේ එතන ඇත්තටම හෝටලේ අයිති කෙනා ජපන් ජාතිකයෙක්. අපිට කිව්වා ඔයගොල්ලෝ ඒ බුක් කරපු රූම් එක නම් ඔයාලට මදි වෙයි. මොකද අපි ඇත්තටම කිව්වොත් ලොකු බඩු ගොඩක් ගෙනාවා. මොකද ඒක අර ඇත්තටම දන්නේ නැහැ මේකේ මේ සමහරු කියපු උපදෙස් අනුව තමයි අපි අරන් ආවේ. මොකද කණ්ඩ බොණ්ඩ දේවල් පවා සමහර දේවල් අරන් ආවා. ඇඳුම් නම් ලොකුවට ගෙනාවේ නැහැ. මේ ගොඩක් කට්ටිය කිව්වා එහෙම ගේන්න එපා අවශ්‍ය නැහැ කියන එක. හැමෝම කරන මෝඩ වැඩේ මමත් කරා. බෙහෙත් උස්සගෙන ආවා මෙහෙ එද්දී. දැන් තමයි ඒක තේරෙන්නේ ඒක ඇත්තටම කිව්වොත් මෝඩ වැඩක් බෙහෙත් ගෙන ආපු එක කියලා. ඔහොම ඇවිල්ලා අපි ජපන් කෙනාට කිව්වා මෙහෙමයි අපේ අදහස මේ විදිහයි අපිට ගෙයක් හොයාගන්න ඕන. අපි ලොකු ෆැමිලි එකක්. මේ වගේ කාලයක් අපිට ඉන්න ඕන. කො වගේ කාලයක් යයිද අපිට ගෙයක් හොයාගන්න. ඉතින් එයා කිව්වා මෙහෙ ඔක්ස්ෆර්ඩ් වල ගෙයක් හොයාගන්න එක ඔයාලා එකපාරට ඇවිල්ලා ටිකක් අමාරු වැඩක්. මේ දවසට 90 ගානේ බුක් කරපු හෝටලේ ඒ කෙනා අපිත් එක්ක කතා බහ කරගෙන අපිට මාසෙට 1500ක් වෙන විදිහට එයා අපෙන් මේව කරගත්තා. එයා ඒක අපිට හදලා දුන්නා.
ෆැමිලි රූම් එකක් මේ කිචන් එක ඔක්කොම අපිට යූස් කරන්න පුළුවන්. එහෙම ඉන්නකොට ඇත්තටම කිව්වොත් ඔක්ස්ෆර්ඩ් වල තියෙන විශේෂයක් තියෙනවා. ඔක්ස්ෆර්ඩ් වල මුස්ලිම් ජාතිකයෙක් ඉන්නවා. එයාට ගෙවල් ගොඩාක් තියෙනවා. එයා එක ගෙයක් අරගෙන ඒ ගේ කීපයකට කඩලා බිල්ලුත් එක්ක ගෙවාගෙන යන විදිහට ගෙවල් දෙනවා. එයාට කිසිම රෙෆරන්ස් අවශ්‍යතාවයක් නැහැ. මොනම දෙයක්වත් ඉල්ලන්නේ නැහැ. එයාට ඕන පාස්පෝර්ට් එකයි BRP එකේ කොපි දෙකක් විතරයි. ඉතින් ඒකෙන් ඇත්තටම අපිට ලොකු වාසියක් වුණා. ඒ වගේ වෙලාවක මොකද හෝටලයකට ගෙවාගෙන ඉන්නවට වැඩිය පවුන් 1400කට අපිට බෙඩ්රූම් දෙකක් තියෙන ගෙයක් හම්බුණා. ඔහොම ඒ හරි එතන ඔක්ස්ෆර්ඩ් වල ඉන්න කාලේ හස්බන්ඩ් කියන්නේ හෝටලේට ඇවිල්ලා දවස් දෙකයි මගේ හස්බන්ඩ් නිකන් හිටියේ හෝටලේ. එයාට එහෙම නිකන් ඉන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මොකද වැඩ කරලා පුරුදු කෙනෙක්, සල්ලි හම්බ කරලා පුරුදු කෙනෙක්. අනිත් එක අපි එහෙම නිකන් ඉන්න එකේ තේරුමකුත් නැහැ. මොකද හෝටලයකට ගෙවාගෙන නිකන් ඉන්න එකේ. ඒකින්ද එයා එළියට බැස්සා. එළියට බහලා පොඩි පොඩි හම්බ වෙන ජොබ් හැම එකක්ම කරා. එයා AC ඉංජිනේර කෙනෙක්. නමුත් එයා බැලුවේ නෑ මම ඉංජිනේර මට පොඩි වැඩ කරන්න බෑ කියලා. එයා හම්බ වෙන හැම පොඩි වැඩක්ම කරා. ෂෙඩ් එකකට ගියා. තව පොඩි ඔය චයිනීස් කඩවලට ගියා. ඒ වගේ පොඩි පොඩි දේවල් කරලා ඒ එදා හම්බ වෙන දේවල් වලින් අපේ ජීවිතේ ගෙනිච්ච ඒ ටික කාලේ අර සල්ලි ඉතුරු කරගෙන මොකද අපිට ගේකට යන්න ඕන නම් අපි දන්නවා අපිට ඩිපොසිට් එකක් තියන්න ඕනි. ඒකින්ද අපි ඒ සල්ලි ඉතුරු කරගෙන අර එදා හම්බ වෙන මේ ගාණෙන් අපි මේ බැලන්ස් කරගත්තා ඒක. ඇවිල්ලා දවස් 6ක් ඇතුළත මට ට්‍රේනින් එකකට ලන්ඩන් යන්න වුණා. පොඩි තුන්දෙනත් එක්ක හස්බන්ඩ්නත් එක්ක කරන ලන්ඩන් යන්න තරම් ඇත්තටම කිව්වොත් වත්කමක් තිබුණේ නැහැ ඒ දවස්වල. මම තනියෙන් ලන්ඩන් යන්න තීරණය කරා. මොකද මට ඇත්තටම බයක් හිතුන්නේ නැහැ. මොකද Google Map එක ගහපුවාම එන බස් එක පෙන්නනවා නම් බස් එක යන්න ඕන පාර පෙන්නනවා නම් මෙතනට ගිහිල්ලා මේ බස් හෝල්ට් එකකින් නගින්න ඕනි, මෙතනින් බහින්න ඕනි. ඒ හැමදේමත් Google Map එකේ පෙන්නනවා නම් මොකටද බය වෙන්නේ කියලා මම පාන්දර 5ට ගියා. මොකද 8:00 වෙද්දි ලන්ඩන් ඉන්න ඕනේ කියලා තිබිච්ච හින්දා ට්‍රේනින් එකට. ඇත්තටම කිව්වොත් හොයාගෙන ගියා කිසිම කරදරයක් උනේ නැහැ. පොඩි පොඩි තැන්වල වැරදුනා. නමුත් ඉතින් ආපහු රෑ 8:00 9 වෙද්දි කොහොම හරි ගෙදරට ආවා හොයාගෙන. ඉන්න හෝටලේට ආවා. ඒ වගේ නමුත් මට වාහනයක් ගන්න අපි මොකද ගේකට සල්ලි ඉතුරු කරගත්ත හින්දා වාහනේ ගන්න හම්බුනේ නැහැ. ඇවිල්ලා මාසයක් විතර යනකම් මට නිකන් ඉන්න වුණා වාහනේ නැති හින්දා මේගොල්ලෝ ජොබ් එක දුන්නේ නැහැ. අනිත් එක තව දෙයක් කියන්න ඕනේ විශේෂයෙන් මේක කියන්න ඕනේ ඩොමිසිලරි කෙයා නම් එන්නේ ඩ්‍රයිවිං ලයිසන් එක තියනවා කියන එක විතරක් නෙමෙයි සුදුසුකම අනිවාර්යෙන් ඩ්‍රයිවිං කරන්න පුළුවන් වෙන්න ඕන. මොකද මට ඩ්‍රයිවිං ලයිසන් එක තිබ්බා ඒ වෙද්දි මට අවුරුදු 5ක් ඩ්‍රයිවිං ලයිසන් එකට. නමුත් හස්බන්ඩ් වාහනේ පැත්තකින් ඉන්න ඕනේ මට ඩ්‍රයිවිං කරන්න ඒ වෙද්දි. ඉතින් මොකද කරන්නේ මේ මුල ටිකේ හස්බන්ඩ් එක්කගෙන ගිහිල්ලා වාහනේ ගත්තට පස්සේ වාහනේ පෙන්නලා තමයි ජොබ් එක ගත්තේ. ඊට පස්සේ ඉතින් වාහනේ පදින්න බෑ මොකද ඒක මැනුවල් එකක් කොහොමත් මට මැනුවල් පදින්න අමාරුයි හින්දා පදින්න බැරි වුණා ඒක. ඊට පස්සේ එතනින් එහාට බයිසිකලේ ගිහිල්ලා වැඩ කරා බස් එකේ ගිහිල්ලා වැඩ කරා හරි අමාරුයි වැඩේ කරන්න. ඇත්තටම කිව්වොත් බෑ කියන තැන තමයි මම නම් ඉන්නේ. මොකද එක තැනකින් එක තැනකට එක කෝල් එකකින් ඉඳලා තව කෝල් එකකට යන්න විනාඩි 10යි හෝ 15යි දෙන්නේ. ඒ ටිකට බස් එකක් එනකන් ඉඳලා බස් එකේ නැගලා ගිහිල්ලා එතනට යන්න බෑ ඇත්තටම. ඒකෙන් හරි අමාරුවක් තිබුණා ඒ කාලේ වැඩේ කරන්න. නමුත් ටික දවසකින් අපිට පුළුවන් වුණා පොඩි වාහනයක් ගන්න. ඊට පස්සේ නම් ඇත්තටම කිව්වොත් ඒ රැකියාව අමාරු වුණේ නැහැ. ඒ විදිහට අපි මාස ගාණක් ගෙව්වා. මගේ හස්බන්ඩ්ට ජොබ් එකක් හම්බුණා හිල්ටන් ගෲප් එකේ ඔක්ස්ෆර්ඩ් බෙල්ෆයි කියන හිල්ටන් ගෲප් එකේ හොටෙල් එක ජොබ් එකක් හම්බුණා. එයාට නයිට් එකට ජොබ් එක හම්බුනේ. මොකද මම දවල්ට වැඩ කරනවා. එතකොට දුව බලා ගන්න ඕනේ හින්දා හස්බන්ඩ් රැට වැඩ කරා. මම රැට ගෙදර ඉන්නවා. හස්බන්ඩ් දවල්ට ගෙදර ඉන්නවා. ඒ වගේ වැඩ කරා. නමුත් එයා තේරුම් ගත්තා එයාට ඒ ජොබ් එක ගැලපෙන්නේ නැහැ. එයාට ඊට වැඩිය හැකියාවක් තියෙනවා මෙහි හම්බ කරන්න කියන එක. ඊට පස්සේ අපි මොකද කරේ ඒ ජොබ් එක හම්බුනේ ඇත්තටම FB එකෙන් අඳුරගත්ත යාළුවෙක් නිපුනිද සිල්වා නංගි එයාගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් ප්‍රේම් කුමාර් වර්ණ කුලසූරිය
හරි ආදරෙන් මතක් කරන්න ඕන අපිට උදව් කරපු හැමෝම. මුලින්ම මතක් කරන්න ඕන ඇත්තටම අමතක වුණා නම් සමා වෙන්න ඕනි. ඇන්තනි තිලක් ඇත්තටම ආදරණීය ශ්‍රී ලාංකිකයෙක් මෙහෙට එන අපිට විතරක් නෙමේ හැමෝටම උදව් කරපු කෙනෙක්. මගේ හස්බන්ඩ්ගේ තිබ්බ කන්ටැක්ට් එකකින් තමයි ඒ කෙනාව අපි අඳුරගත්තේ. අපිට ගොඩක් උදව් කරා. අපේ පළවෙනි වාහනේ ගන්න උදව් කරා. අපේ හැම දෙයකටම උදව් කරා. අදටත් උදව් කරනවා. අදටත් අපේ හැම දෙයක්ම හොයලා බලනවා. ඇත්තටම මහත්මයෙක් UK වල ඉන්න. මේ විදිහට අපි මාස ගාණක් ජීවත් වුණා. ඔක්ස්ෆර්ඩ් ඇත්තටම කිව්වොත් ඔක්ස්ෆර්ඩ් සිටි එක ගොඩක් කිට්ටු අපි හිටියේ. ඒ ඉන්නකොට අපිට තේරිච්ච දෙයක් තමයි ගේ ඇතුළේ ඉද්දි විතරයි අපි එංගලන්තේ ඉන්නවා කියන හැඟීම අපිට තිබුණේ. ගෙදරින් එළියට බැස්සහම ඊට වැඩිය ටිකක් වෙනස් හැඟීමක් තමයි ආවේ. මොකද ඇත්තටම කිව්වොත් හරිම නරක සමාජයක් කියන්නත් බෑ. නමුත් අපිට එතන ඉන්න ටිකක් අමාරු වුණා. මොකද ළමෙක් එළියට පාක් එකට යවන්න බෑ. එතන යම් වැඩ සිද්ධ වුණා. ඒ කියන්නේ පොඩි ළමයි කිව්වොත් ඉතින් අවුරුදු 15 16 වගේ අපි හිතන ඒ වගේ ළමයිනුත් ගංජා ගහනවා වෙනත් දේවල් පාවිච්චි කරනවා අපි දැක්කා. ඊට පස්සේ ඇත්තටම කිව්වොත් මට බය හිතුණා එතන ඉන්න. හස්බන්ඩ් එක කතා කරලා අපි ඔක්ස්ෆර්ඩ් සිටි එකෙන් හැතැක්ම 10ක් 15ක් විතර දුරකට ආවා. මේ හරිය ඇත්තටම කිව්වොත් නේටිව්ස්ලා තමයි ස්වදේශිකයෝ තමයි වැඩිපුරම ඉන්නේ. හරිම ලේසි ජීවත් වෙන්න. එහා පැත්තේ ගෙදර කෙනා මෙහා පැත්තේ ගෙදර කෙනා ඔයාලා කවුද? ඔයාලා ආපු රට මොකද්ද? ඔයාලා මොනවාද කරන්නේ? කිසිම දෙයක් අහන්නේ නැහැ. නමුත් එළියට බැස්සාම hi how are you කියලා අහනවා. ගෙදරට එන වෙලාවට දැක්කොත් ඕකේ බයි ඔච්චරයි. එතනින් එහාට අපි එයාලගේ දේවල් හෙව්වෙත් නැහැ. එයාලා අපේ දේවල් හොයන්නෙත් නැහැ. දැන් මේ ගෙදරට ඇවිල්ලා අවුරුදු 1කමාරක් විතර වගේ වෙනවා. කිසිම කරදරයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ වැඩ ටික කරගෙන යනවා. ඇත්තටම කිව්වොත් මම මේ channel එක පටන් ගත්ත එකේ තවත් අරමුණක් තමයි මම මේ UK group එකට ලියන ලිපි වලට ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි UK වලට කොහොමද එන්නේ. තව සමහර ගොඩක් ප්‍රශ්න තියෙනවා ඒගොල්ලන්ට එක එක දේවල් IELTS කරන එක ගැන මොකද්ද ඒකට සුදුසු කෝස් එක කියන එක මෙහි ඇවිල්ලා කොහොමද ජීවත් වෙන්නේ කොයි වගේ වියදමක් යනවද ඒ වගේ ගොඩාක් දේවල් අහන අය ඉන්නවා. මගේ මැසේජ් එක පිරෙනකන් මැසේජ් තියෙනවා. පුළුවන් හැම වෙලාවෙම හැම කෙනෙක්ටම මම උත්තර දෙනවා. මොකද මම මෙහෙට එද්දී මට උදව් කරා වගේම කෙනෙක් එතකොට මට ලොකු හයියක් ඒක. ඒ වගේම තමයි මම කැමතියි තව කෙනෙක්ට හයියක් වෙන්න. මට පුළුවන් ඕනම උදව්වක් මම කරනවා මෙහෙට එන්න බලාගෙන ඉන්න කෙනෙක්ට. හැබැයි මම හැමදාම කියනවා වගේ මම ලිපිවල ලියනවා වගේ හරි පාරෙන් එන්න. හොරුන්ට අහු වෙන්නේ නැතුව. මොකද හොර වැඩ කරන ලංකාවේ අපේ මිනිස්සුන්ගේ සල්ලි ටික නැති කරන්න බලාගෙන ඉන්න ගොඩක් අය මෙහෙත් ඉන්නවා. මෙහි ඇවිල්ලත් එහෙම දේවල් කරන අය ගොඩක් ඉන්නවා. මං ගැන තවත් කෙටියෙන් කිව්වොත් මං ගැන කියන්නේ අපේ ෆැමිලි එක ගැන තවත් කෙටියෙන් කිව්වොත් අපි ඇවිල්ලා අදට අවුරුදු 2ක් හරියටම ඒ වෙද්දී මම ඩොමිසිල් කෙයා කර ඉන්න ගමන් ඩොමිසිල් කෙයා ගැන දන්න අය දන්නවා ඒ කෝල්ස් උදේ 7ට පටන් ගත්තම රෑ 10 වෙනකම් වැඩ කරන්න ඕන. නමුත් ඒ අතරමැද පැය 3ක් 4ක් අපි නිකන් ඉන්න ඕනේ. ඒ කියන්නේ ඒ ක්ලයන්ට්ස්ලා දවල් කෑවට පස්සේ ආය හවස තේ බොනකන් ඒගොල්ලොන්ට එයාලා කැමති නෑ කවුරුත් එනවට. මොකද එයාලා නිදා ගන්න ඕනේ. ඒ වගේ එයාලගේ වැඩ තියෙන හින්දා. ඒ වෙලාවට අපිට වැඩ නැහැ. අපි ඉන්න ඕන පාරේ. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් අපිට টয়ලට් යන්න ඕනේ කියලා අහවල් තැනට ගයක් ඇතුලේ එහෙම යන්න නැහැ. අපි කන්න ඕනේ කියලා අපි ගයක් ඇතුලේ කන්නේ නැහැ. වාහනයක් තියෙනවා නම් ඒ වාහනේ ASCII තමයි කන්නේ බොන්නේ. සුපර් මාකට් එකකට තමයි টয়ලට් යන්න හරි ඒක තමයි යූස් කරන්න ඕනේ. සුපර් මාකට් එකට ගිහිල්ලා එතනින් අඩුම ගානේ පොඩි දෙයක් අරගෙන හරි টয়ලට් එකට ගිහින් එහෙම නැත්නම් ඉතින් ප්‍රසිද්ධම ඔප්ෂන් එක මැක්ඩොනල්ඩ් තමයි තියෙනවා නම් අවට. ඒ වගේ ඉතින් ඒ ඉන්න කාලේ මට හිතුණා මම මේකම කර ඉන්නේ නැහැ. මට ඩොමිසිලරි කරන එකෙන් ඇත්තටම මගේ මහත්තයාගේ තියෙන හැකියාවන් එයාට ප්‍රයෝජනෙට ගන්න බැරි වෙන එක තමයි වෙන්නේ කියන එක මම තේරුම් ගත්තා. ඩොමිසිලරි ඉන්න ගමන් මම
ඒ අතරමැද හම්බ වෙන පොඩි පොඩි ෂෝට් බ්‍රේක්ස් වලදී මම ඔන්ලයින් කෝස් කීපයක් කරා. මොකද මෙහි ඩිමෙන්ෂියා කෙයා කියන එක ගොඩක් ඩිමාන්ඩ්. ඒකින්ද මම ඩිමෙන්ෂියා කෙයා කියන කෝස් එකක් කරා ඔන්ලයින්. ඒකත් කරලා මගේ මෙහෙට එද්දි තිබිච්ච CV එක අප්ඩේට් කරා. තව රෙස්පයිට් කෙයා ඒ වගේ පොඩි පොඩි කෝස් ටිකක් කරලා CV එක අප්ඩේට් කරලා මම මේ අලුතෙන් ආපු තැන ඉඳලා මම ඩොමිසිල් කෙයා කරන්න යන තැන යන පාරේ මට හම්බ වෙනවා කෙයා හෝම් එකක්. සැන්චුවරි කෙයා එකේ කෙයා හෝම් එකක් හම්බ වෙනවා හැමදාම. මම ඉතින් හිතනවා මට මේ වගේ කෙයා හෝම් එකකට එන්න තියෙනවා නම් මගේ ඇත්තටම කිව්වොත් මගේ ඔක්කොම ප්‍රශ්න විසඳෙයි කියන එක මගේ ඔළුවේ තිබුණා. ඇප්ලයි කරා ඉන්ඩීඩ් එකේ තියෙනවා දැකලා ඒ වගේ තැනක ඒ පාරෙන් යන ගමන්ම තමයි මම දැක්කෙත් ඕක. ඉන්ඩීඩ් එකේ තියෙනවා දැකලා එතනම නැවතිලා ඇප්ලයි කරා. ඇප්ලයි කරලා සතියක් යන්න හම්බුන්නේ නැහැ. මට ඉන්ටර්විව් එකක් කෝල් කරා ඉන්ඩීඩ් එකෙන්. ඉන්ඩීඩ් එකෙන් කෝල් එකක් දීලා මගෙන් ඇහුවා ඔයාගේ CV එක අපි රිවිව් කරා. කෙයා හෝම් එකකින් ඔයාට මේ ඉන්ටර්විව් එකක් කෝල් කරයි. ඇත්තටම කිව්වොත් පුදුම හාස්කමක් මන් දන්නේ නැහැ ඒක දෛවයේ හාස්කමක්ද කියලා. මම ඇප්ලයි කරෙත් ඒ කෙයා හෝම් එක ළඟ පාරක නැවතිලා. මම එතනින් යද්දිම තමයි මට ඉන්ඩීඩ් එකේ කෝල් එක ආවේ. එතනම වාහනේ නවත්තලා මම ඉන්ඩීඩ් එකේ කෝල් එකට ආන්සර් කරා. ඊට පස්සේ එයාලා කිව්වා මම ඔයාට කෙයා හෝම් එකෙනුත් කතා කරයි. හෝම් එකෙන් කතා කරලා එයාලා ඉන්ටර්විව් එකක් කරාට පස්සේ තමයි ඔයා එලිජිබල්ද නැද්ද කියලා ඔයාට බලන්න වෙන්නේ. ඊට පස්සේ මම එදත් ඒ ගැන ලොකුවට හිතුවේ නෑ. ගිහිල්ලා මම වැඩ කරා. වැඩ කරලා ගිහිල්ලා තව දවස් 3කින් ආපහු මම එතනින් ගිහිල්ලා විනාඩි 2ක් වගේ දුර යද්දි මට කෝල් එකක් එනවා. ඔක්ස්ෆර්ඩ් නම්බර එකක් හින්දා මම ඒ දවස්වල කොහොමත් ෆෝන් එක ආන්සර් කරා. මොකද මං ඉන්ඩීඩ් එකෙන් හැමතැනටම ඇප්ලයි කරලා තිබිච්ච හින්දා. අර කියපු කෙයා හෝම් එකෙන් තමයි මේ කෝල් එක ආවේ. ඔයාට සතියක් ඇතුළත එන්න පුළුවන්ද ඉන්ටර්විව් එකට කියලා ඇහුවා. මම කිව්වා පුළුවන් කියලා. එදා කතා කරේ බදාද දවසක මම සිකුරාදා වෙද්දි ඉන්ටර්විව් එකටත් ගියා. ඉන්ටර්විව් එකට ගිහිල්ලා ඒගොල්ලෝ මගෙන් විස්තර ඇහුවා. පැයක් විතර ඉන්ටර්විව් එක තිබුණා. ගොඩක් දේවල් ඇහුවා. මම ඒ ඉන්ටර්විව් එකේදී අහන දේවල් ඒව සේරම ඔයාලට දැනගන්න පස්සේ ආපහු වීඩියෝ එකකින් ගේන්නම්. මොකද ඒක ගොඩක් වැදගත් මෙහි ඉන්ටර්විව් එකට ෆේස් කරන්න ඉන්න කෙනෙක්ට. ඉන්ටර්විව් එකේදී ගොඩක් ප්‍රැක්ටිකල් නොලෙජ් එක ගැන ඇහුවා. කලින් වැඩ කරපු තැන් ගැන ලොකුවට ඇහුවේ නෑ. නමුත් කලින් මේ කියන්නේ රීසන්ට් එක්ස්පීරියන්ස් එක ගැන තමයි යාලා ගොඩක් ඇහුවේ. ඩොමිසිලරි කෙයා හෝ කෙයා හෝම් කියන එක දෙක වෙනස් වෙන්නේ. ඩොමිසිලරි කෙයා කියන එක ගෙයින් ගෙට ගිහිල්ලා කරන්න ඕන දෙයක්. කෙයා හෝම් එක කියන්නේ එකම තැන ඉඳගෙන හෝම් එකක් ඇතුලේ ඉඳගෙන ඒ දේම කරන එක. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒකෙදි ගොඩක් දේවල් ඇහුවා. අහපු හැම දෙයකටම මං හිතනවා මං හොඳට උත්තර දුන්නා කියලා. එයාලා මට කිව්වේ නෑ ස්පොන්සර් කරනවා කියන එක ඒ වෙලාවේ. ඉන්ටර්විව් එක ඔක්කොම කරා. ඉන්ටර්විව් එකට කොහොම හරි 12 දෙනෙක් මම දැක්ක විදිහට ඇවිල්ලා හිටියා. මම තමයි අන්තිමයා. ඉන්ටර්විව් කරලා ඉවර වෙලා ලේඩිස්ලා දෙන්නෙක් හිටියේ මැනේජර් and ඇසිස්ටන්ට් මැනේජර් දෙන්නම. එළියට යද්දී මං එයාට තෑන්ක් කරලා එළියට යන්න හදද්දි මගෙන් ඇහුවා ඔයා ගාව දැන් තියෙනවද ඔයාගේ පාස්පෝර්ට් එකයි BRP එකයි කියලා. මං කව තියෙනවා වාහනේ තියෙන්නේ. මං මොකද ගෙනාවේ නෑ ඇතුළට ඒව ගේන්න කියලා තිබිච්ච නැති හින්දා. ගිහිල්ලා අරන් එන්න කිව්වා ඒ දෙක. අරන් එන්න කියලා ආපහු වාඩි වෙන්න කියලා මට කිව්වා. We decided to give you an opportunity with sponsorship කියලා. ඇත්තටම කිව්වොත් ඒ වචන ටික අදටත් මට හිතා ගන්න බැරි වචන ටික. මොකද මගේ ගේ ළඟ ඉඳලා මම දැනට පදිංචි ගේ ළඟ ඉඳලා විනාඩි 5ක දුරින් තමයි මේ කියන කෙයා හෝම් එක තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ ඇත්තටම හිතා ගන්න බැරි වුණා. මැනේජර්ගේ අතෙන් අල්ලලා ඇහුවා Are you sure? Are you serious? ඇත්තටම කිව්වොත් ඒ කට්ටිය මට hina වුණා. ඔව්. ඔයාට අපි ස්පොන්සර් කරනවා. ඔයාගේ හැමදේම අපිට ගැලපෙන දේවල් තියෙන්නේ. ඔයා හොඳට ඉන්ටර්විව් එකට ෆේස් කරා. අපිට වේකන්සි එකක් තියෙනවා. අපි ඔයාව ගන්නවා කියලා. එදා ඉඳලා ඇත්තටම කිව්වොත් ඒ වෙලාවේ පටන්ම මගේ ජීවිතේ වෙනස් වුණා කියලායි මම හිතන්නේ. එයාලා කිව්වා ඔයාට කොස් එක හම්බ. ඒ කියන්නේ ස්පොන්සර්ෂිප් එක හම්බ වෙනකන්. ඒ කියන්නේ කොස් එක කියලා කියන්නේ certificate of sponsorship. ඒ work permit එක. ඒක ලැබෙනකන් ඔයා දැනට ඉන්න තැනින් අස් වෙන්න එපා. එයාලට රිසයින් වෙනවා කියලා කියන්නත් එපා. ඒ දේවල් එයාලට කියන්න ඕන නැහැ. ඔයා normal විදිහට වැඩ කරගෙන යන්න. ඒ අතරේ මේ දේවල් කරගන්න කියලා. මං ගිය අවුරුද්දේ ජනවාරි 31 තමයි ඒකේ හෝම් එකට වැඩට යන්නේ.
සතියේ දවස් 3ක් වැඩ, සතියේ දවස් 4ක්, ඒ සතියේම දවස් 4 නිවාඩු. මං රැයට විතරයි වැඩ කරන්න කියලා මං එදා පළවෙනි දවසේම මං රික්වෙස්ට් කරා මට නයිට් විතරක් කරන්න ඕනි. මොකද මට දවල්ට දුවත් එක්ක ඉන්න පුළුවන්. එතකොට එයාව මොන්ටිසෝරි දානවා නම් ඒව කරන්න පුළුවන්. ඒකින්ද අදටත් මම කරන්නේ නයිට්. කිසි කරදරයක් නැහැ. දවස් 4ක් වැඩ 3ක් නිවාඩු නම් ඊළඟ සතියේ 3ක් වැඩ 4ක් නිවාඩු. ඇත්තටම කිව්වොත් දැන් පාර්ට් ටයිම් එකක් කරන්නේ මේ තියෙන දේවල් එක්ක ටිකක් අමාරු හින්දා. මගේ හස්බන්ඩ් එයා වැඩ කරන හොටෙල් එකෙන් අයින් වුණා මෙහෙට ආපු කාලෙම වගේ. එයාට හම්බුණා එයාගේම ෆීල්ඩ් එකේ දේවල් කරගන්න ඔපචුනිටිස් ගොඩක් හම්බුණා. ඊට පස්සේ ඒකට අදාළව ගොඩක් විභාග දෙකක් තුනක්ම මෙහි කරන්න වුණා. health and safety, city and guilds වගේ දේවල් කරන්න සිද්ධ වුණා. එයා ඒ දේවල් ඔක්කොම කරගත්තා. අපි ගිය අවුරුද්දේ මාර්තු 23 වෙනිදා KKS Climate Care Solutions කියලා අපේම නමින් AC සම්බන්ධ ව්‍යාපාරයක් රෙජිස්ටර් කරා UK Companies House එකේ. අපිට ඒ කියලා අපිට වාහනයක් තියෙනවා දැනට ඒ වැඩ කරගෙන යන්න. ගොඩක් දේවල් කරගත්තා ඇත්තටම කිව්වොත්. UK වල ඇවිල්ලා ඉන්න සමහරු කතා කරන නෙගටිව් පැත්තට වැඩිය මම දකින්නේ මේ රටට ඇවිල්ලා දෙයක් කරගන්න පුළුවන් කම්මැලි නැති අදිෂ්ඨානකින් ඉන්න කෙනෙක්ට ඇත්තටම කිව්වොත් ලොකු දෙයක් කරගන්න පුළුවන් ලොකු ඔපචුනිටිස් ගොඩක් තියෙන රටක් මේක. පළවෙනි වීඩියෝ එක ගොඩාක් දිග වැඩි නම් සෝරි ඇත්තටම කියන්න දේවල් ගොඩාක් තියෙනවා. අහන්න කැමති ඒ කියන්නේ තමන්ගේ ජීවිතේට දෙයක් ගන්න පුළුවන් කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන්න. මට වෙලාවක් තියෙන හැම තැනදීම මම ඔයාලා හැමෝටම රිප්ලයි කරනවා. මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මම ශ්‍රී ලංකන්ස් ඉන් ද UK කියන පේජ් එකට ලියපු ලිපි ඔක්කොගෙම ලින්ක්ස් මම දාන්නම්. ඒවත් බලන්න. තව ගොඩක් දේවල් තියෙනවා මෙහෙදී අපි මුණ දුන්න අත්දැකීම් අපි මෙහෙ දේවල් කරගත්තේ කොහොමද මෙහෙ ගයක් හොයාගත්තේ කොහොමද ඒ වගේ ගොඩාක් දේවල් මම ඉස්සරහට වීඩියෝ වලින් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් දැනට తాවකාලිකව සමුගන්නම්. ඔයාලට දැනගන්න ඕනේ කියලා හිතන දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මට ඕන එන්න පුළුවන් එන්න කැමති ඕන කෙනෙක්ව මෙහෙට එන්න උදව් කරන එක. ඒක තමයි මගේ පළවෙනිම අරමුණ. අපි මෙහෙට එද්දී උදව් කරා වගේම මට ඕන අද ඔයාලා කවුරු හරි මෙහෙට එන්න ඕන නම් හරි මෙහෙදී මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මොනවා හරි කරන්න නොතේරෙන දෙයක් තියෙනවා නම් ඒකට උදව් කරන එක තමයි මගේ එකම සතුට ඇත්තටම කිව්වොත්. හම්බෙමු ආයෙත් දවසක ඉක්මනටම වීඩියෝ එකකින්. ආයිබෝන්.